ආයි යාළුවනේ සියලු දෙනාටම සුබ දවසක් වේවා. එතකොට වැලිමට ගෙදර යන YouTube channel එකට දාන පළවෙනි වීඩියෝ එක තමයි මේ මගේ දඹල වගාව. නැත්නම් අපේ ගෙදර දඹල වගාව. එතකොට පොඩි කාල සීමාවකදී වුණත් අඩු ඉඩ ප්‍රමාණයක වුණත් මේ වගාව කිරීමට හැකියාවක් තියෙනවා. මම බලන්න ඔය කට්ටියට මේ ගෙදර ඉඳන් පොඩි දුර ප්‍රමාණයක් ඉඩක් අරගෙන මට තව මගේ නිවස අපගේ නිවස තව නිර්මාණය කිරීමට තිබෙනවා. නමුත් ඒ කිපොලේ තමයි මේ දඹල වගාව මමයි මගේ බිරිඳයි විසින් දාලා තියෙන්නේ. මුලින්ම පොඩි පැල කීපයකින් තමයි මේක පටන් ගත්තේ. නමුත් බලන් යනකොට කිසිම ගැටලුවක් වුණේ නැහැ. හොඳ අස්වැන්නක් අපිට ලැබෙනවා. ඒකට පේනවා මේ කර කරෑනට මේ දකින්න වෙදී මේ ආකාරයට මේ කිටි කරල් මේ වගේ හොඳ අස්වැන්නක් අපිට ලැබෙන්න ගත්තා. ඊට පස්සේ තමයි අපි උනන්දු වෙලා මේක පුරාවටම අපි මේක ගරන් යනවා කියලා වෙලා මේ විදිහට මේ වගාව අපි දැම්මේ. ඒතර මෙතන පැල 100ක් වගේ ප්‍රමාණයක් තමයි අපි මේ දාලා තියෙන සම්පූර්ණම. ඒතර මේ පැල 100ක් වගේ ප්‍රමාණය දවස් 5න් පාට අපි අස්වැන්න නිලා ගැනීම සිදු කරන ලබනවා. කිලෝ 5ක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අපිට අස්වැන්න විදිහට නිලා ගැනීමේ හැකියාව ලැබෙනවා මේ දවස්වල. ඒතර තවත් අපි පැල යනවා පැත්තට පේනවා ඇති කෙලවරේ. ඒ වගේ අස්වැන්න තව නිලීමට වෙන මල් ඇවිල්ලා කිටි කරල් ඇවිල්ලා තියෙන්නේ. ඒතර ඒ වගේ අස්වැන්න ඊට පස්සේ කිලෝ 7ක් 8ක් වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් නිලා ගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් මේ හිතන නිද්දා වෙනකොට මේ දඹල කරලා අපි කරලා වෙළඳ පොළට යවනවා. එතකොට හොඳ ප්‍රෝටීන් ලබා ගැනීම අවශ්‍යතාවය සපුරා ගැනීමට පුළුවන් මේ දඹල වලින්. එතකොට මස් මාල් නොකන වෙජිටේරියන් කට්ටියට අවශ්‍ය මේ පෝෂණය නැත්නම් ප්‍රෝටීන් ප්‍රමාණය ලබා ගැනීමේ හැකියාව මේ දඹල වලට තියෙනවා. ඒ වගේම මේ බීජ වර්ග දෙකක් තියෙනවා. මම හොයලා බැලුවා. ඊට පස්සේ මේකේ ක්‍රිස්නා බීජ නැත්නම් දම්පාට දඹල බීජයක තියෙනවා. නැත්නම් මේ වගේ මේ කොළ පාට එක. මේකට කියනවා SLS 44. මේක අවුරුද්ද මුළුල්ලේම වැඩි දියුණු කළ බීජ වර්ග ප්‍රභේදයක්. අවුරුද්ද මුළුල්ලේම අස්වැන්න නිලා ගන්න පුළුවන් මේ බිම ඉඳන්ම. ඔකට පේන මේ බිම ඉඳන්ම අස්වැන්න. බිම ඉඳන්ම කරල් හැදෙනවා. දැන් මේ ප්‍රභේදයේ SLS 44 හොඳ ප්‍රභේදයක්. කෙටි ඉඩක වුණත් දමාගෙන මේ හැකියාවක් තියෙනවා. ඒ වගේම අවුරුදු 2-3ක් වුණත් මේ අස්වැන්න නිලීමේ හැකියාවක් තියෙනවා. ඔබට පේනවා මේ තියෙන මේ කප්පාදු කරපම්. අපි කලින් දැම්ම මම කිව්වා මායි විරින්දයි විසින් කීපයක් කලින් දාලා බැලුවා කියලා. ඒ වගේ නැවත කප්පාදු කරාට පස්සේ ආපු රිකිලි දාලා ආපු ඒ වගේ හදපු හැදුණු කරල් තමයි මේ ඔබට දැන් පේන්නේ. ඒ හින්දා මේකෙන් කිසිම ගැටලුවක් නැහැ. නැවත උනත් අස්වැන්න නිලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා නිකන් ඉන්න එපා යාළුවනේ. මොනවා හරි දෙයක් හිතව ගත්තොත් අපිට ආර්ථික වශයෙන් සහ අපිට නැත්නම් කෑමට උනත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒතර අපි කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානට තමයි මේවා විකිණීම සඳහා රැගෙන යන්නේ. රුපියල් 200 ප්‍රමියකම් පටන් ගත්තත් හරි රුපියල් 250ට අඩුව අපි කිලෝ එක දීලා නැහැ. දවස් 5න් පාර කෑනවා. කිලෝ 7-8ක් කෑනවා. ඉස්සරහට තව වැඩි වෙයි. මම තව අර කීපයක් පැල වැඩියෙන් දමල් දිනවා මායි මගේ බිරිඳයි විසින්. ඒකෝර තව වැඩියෙන් අස්වැන්න නිලා ගැනීමට හැකියාවක් තියෙනවා. එහෙනම් යාළුවනේ මේ අපේ වැලිමට ගෙදර යන YouTube channel එක ආරම්භ කරලා දාන පළවෙනි වීඩියෝ එක එහෙනම් අපිට subscribe කරන අපිට සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම යම් කිසි පොඩි දැනුමක් හරි ආවනම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම share කරන්න. කටට උනන්දුවක් තමයි ලබා දෙන්නේ. අපිත් මේ වගේ වගාවක් කරන ගමන් ඔය කට්ටියට උනන්දුවක් ඇති කර ගැනීම තමයි අපගේ අරමුණ වන්නේ. ඒ වගේම වැලිමඩ මම පොළොන්නරුවේ මගේ උපංගම වැලිමඩ ගෙදර කියලා YouTube channel එකක් හදන්න හේතුවත් මෙන්න මේ වැලිමඩට ආවට පස්සේ මට ඇතිවෙච්ච මේ කුෂිකර්ම පිළිබඳව ඇතිවෙච්ච ආසාවත් එක්ක තමයි මේ channel එකකුත් මම පටන් ගන්නවා කියලා ඉවරලා මේ ඔය කට්ටියට මේ වගේ වීඩියෝ දාන්න සිදුයි. හරි එහෙනම් අදට සමු ගන්නවා. සුබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. ස්තුතියි.